ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ දෙවෙනි රාජසිංහ රජුගේ කාලේ වෙච්ච සිද්ධියක් ගැන. රජ කාලේ කතාවක් ඈ. ඔය දෙවෙනි රාජසිංහ රජුරෝ මේ යනවා දවසක් මේ ගමන. ඊට පස්සේ ඔය ගමන යන අස්සයාගේ පිටේනේ. ඉතින් ඔය අස්සයාගේ පිටේ ගියාට පස්සේ කොහොම හරි අස්සයා අසනීප වෙලා මේ කොහොම හරි වෙලාව හැටියට මේ රජතුමා මේ අතරමං වෙනවා. හරි රාජපුරුෂයත් හොයාගන්න නැති වෙනවා. ඊට පස්සේ කොහොම හරි රජතුමා කොහොම හරි ගමකට මේ ඇතුළත් වෙනවා. ගමකට ඇතුළත් වෙලා මේ ගම්මුලා දැනි ඉන්නවා. රජතුමා යන්නේ මේ අර නිකන් සිවිල් ඇඳුම කියන්නේ නිකන් සාමාන්‍ය වැසියෙක්ගේ ඇඳුමක් ඇඳගෙන තමයි එදා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් රජතුමා යන්නේ මේ ගම්මුලා දෑනියා ගෙදරට යන්නේ. ඉතින් ගම්මුලා දෑනියා ගෙදරට ගිහිල්ලා මේ අහනවා රජතුමා කියන්නේ අහනවා මම මේ අතරමං වෙලා යන ගමනක් මේ යන්නේ. මට අද දවස ඔබතුමාගේ ගෙදර ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ගම්මුලා දෑනියා ටිකක් මේ ගරු ගාම්භීර ගම්මුලා දෑනියෙක් හරිද? ඉතින් මේ ගම්මුලා දෑනියා මිනිස්සු ගෙට වද්ද ගන්නේ එයාගේ ශරීර ලක්ෂණ බලලා. ඉතින් මෙයා ඉතින් හිතනවා ශරීර ලක්ෂණ බලලා එනම් සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න බෑ. ශරීර ලක්ෂණ වලට අනුව මේ අමුතුම පුද්ගලයෙක් හිතා ගන්න බැරි නෑ වෙලාව. ඊට පස්සේ කොහොම හරි මෙයාව අවස් ජාම වෙන්න කලින් අවස් ජාම නිසා මෙයාව ගෙට අරගෙන උඩට උඩ පොයන් දාලා පායට පාවඩ එලලා හොඳ ඒ කියන්නේ අර ආගන්තුකයට දෙන්න පුළුවන් උපරිමයෙන්ම මේ සලකනවා. කන්න දෙනවා, බොන්න දෙනවා. ඊට පස්සේ මේ නාන්නක් දීලා මෙයා නිදියන කාමරයකුත් දීලා මේ පිටත් වෙනවා. ඊට පස්සේ මෙයා පාන්දර කියන්නේ රෑ 11ට 12ට වගේ මේ එයා මේ ඔය රජතුමා ඉන්න කාමරේ පොඩ්ඩක් හැරලා බලනවා. හැරලා බලලා මේ තීරණය මෙයාට එකපාරටම අර අකුණු සැර වදිනවා වගේ මේ මනසට සිතිවිල්ලක් එනවා. මේනම් මේ දේහ ලක්ෂණ අනුව මේනම් අපේ රජතුමාම තමයි දෙවෙනි රාජසිංහ රජතුමාම තමයි මේ ඉන්නේ. මේ වෙන කවුරුත්ම නෙමෙයි දේහ ලක්ෂණ වලට අනුව. ඒක නිසා මේ අද රජතුමා ආව නිසාම මේ මම මෙයා රජතුමාට මොනවා හරි දෙන්න ඕනි කියලා හොරෙන්ම ගිහිල්ලා රජතුමාගේ නියපොත්ත මාපට ඇඟිල්ල නියපොත්ත නේ කකුලේ මාපට ඇඟිල්ල නියපොත්ත බලනවා. බල්ලි වෙරලා රත්තරන් එයා ගෙදර තියෙන එයා කලින් මේ ගම්මුලා දෑනියා වෙන්න කලින් මේ රත්තරන් හදන කෙනෙක්. හරිද? ඊට පස්සේ එයාගේ ගෙදර තිබ්බ රත්තරන් මේකක් අරගෙන එයා හදනවා මේ රත්තරන් නියපොත්තක්. ඉතින් විඩෙන් මේ රජතුමාගේ මේ කකුල බලලා මේ අරක හරියනවද කියලා මැච්චෙන උදේ වෙනකම් මේක කරලා ඊට පස්සේ රජතුමා හැරෙන්න දෙන්න හිමීට මේ නියපොත්ත රජතුමාගේ මහපට ඇඟිල්ල අලවනවා. ආය මොනවත් නැහැ වාත්තු කරා වගේ අලවනවා. ඊට පස්සේ ඔන්න රජතුමා ඉතින් මෙයාට සමු දීලා යනවා. ඊට පස්සේ මේ රාජ සභාවට ගිහිල්ලා ඉවරලා මේ බලනවා මේ මොකද්ද මේ කකුලේ පොඩි අමුත්තක් එනවා මෙයාගේ. හරිද? කකුලේ පොඩි අමුත්තක් එනකොට මෙයා බලනවා අඩේ අප්පා මේක කොහොමද මගේ රත්තරන් පාට වෙන්නේ නියපොත්ත කියලා මෙයා මේ බලනවා මේ අත ගාලා බලද්දි මේක ඇත්තටම රත්තරන් නියපොත්තක්. අනික උඩින් අලවලා තියෙන්නේ. හැබැයි මේ වාත්තු කළා වගේ ඇත්තම නියපොත්ත වගේ රත්තරන්. හරිද? ඊට පස්සේ මේ රජතුමා මොකද කරන්නේ? රජතුමා මේ පුරෝහිත ලව්වා මේ රංකරු මේ ගම්මුලා දෑනියාව ගෙන්නනවා. කලින් රංකරුවෙක් දැන් ගම්මුලා දෑනියාව ගෙන්නනවා. ඉතින් ගම්මුලා දෑනියා ඇවිල්ලා මේ දැන් තන ගහලා
රජතුමා ළඟ දන ගහගෙන කියනවා අනේ බලු ගැත්තාට සමා වෙන්න මේ දේවයන් වහන්සේ මම හිතලා කරපු වැරද්දක් නෙමෙයි මේ මට සමා වෙන්න මේ මගේ හිස කසා දාන්න එපා මේ රජතුමනි මේ ඔයා ඉතින් අපේ ගෙදරට ආවා ඉතින් මට දෙන්න දෙයක් නැතුණා මං හොඳට කන්න බොන්න දීලා මට දෙන්න දෙයක් නැති නිසාම තමයි මම රත්තරන් වලින් මේ ඔය මේකක් හදලා නියපොත්තක් හදලා ඔබතුමාට මේ පැලැන්දුවේ කියලා කියනවා. ඊට පස්සේ නෑ රජතුමා කියනවා නෑ මම ඔයාව මේ මරන්නේ මොකද මට හොඳට සලකලා පායට පාවඩෙල්ලා උඩට උඩුවියන් දාලා මට හොඳට කන්න දීලා මට හොඳට නිදිය ගන්න දීලා තව මට රත්තරන් වලින් හදපු නියපොත්තකුත් දාලා මම ඔබ මරන්නේ මම ඔබට ගම් වරයක් දෙනවා මම ඔබට ගමක් පිටිම දීලා මේ ඩෑගි බෝකක් දීලා පිටත් කරනවා කියලා එහෙන් පිටත් කරලා හරිනවා. ඉතින් ඔන්න ඕකයි කතාව. මේක ඇත්තම සිද්ධියක්. ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා පාරකුත් දාගෙන යන්න. ඊළඟ කතාවෙන් හම්බ වෙමු එහෙනම් බයි.